ටානිය ඒ විදියට මැතිවරණයේ තත්ත්වය ගැන කියද්දී අපිට පොඩි නිහතමානී සතුටක් ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලයේදී හම්බන්තොට තංගල්ල සිට අවසන් ප්‍රතිඵලය දක්වාම අපි පැය 30කට ආසන්න මැතිවරණ විකාශයක් ඔබ වෙත අරගෙන ආවා. අපි හම්බන්තොටින් පටන් අරගෙන කියන්නේ ඊයේ මැතිවරණය පැවති දිනේ පස්වරුවේ සිට ඊට පසුදා දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය දක්වා අපි පැය 30කට ආසන්න කාලයක මැතිවරණ විකාශයක් ඔබ වෙත අරගෙන ආවා. අඛණ්ඩව නිදි වරාගෙන මේ කරපු කාර්ය ගැන අපිට නිහතමානී සතුටක් තියෙනවා. ඉතින් අපි සමාජ මාධ්‍ය වෙත අවධානය යොමු කරත් කොහේ දැක්කත් දෙරෙනි තමයි ඡන්දේ බැලුවේ කියලා තමයි ටානියා කියන්නේ. මොකද විවාදයක් නැහැ. ඉතින් විශ්වසනීය ලෙස නවීන තාක්ෂණය මුසු කරගනිමින් ලංකාවේ අංක 1 මාධ්‍ය නාලිකාව විදියට 24 පැය ප්‍රවෘත්ති නාලිකාවත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුතු සිදු කරේ. ඉතින් නිහතමානී සතුටක් තියෙනවා. කොහේ බැලුවත් දෙරෙනි තමයි ඡන්දේ බැලුවේ කියලා කියන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා ටානියා මෙතනදී. දැවැන්ත කණ්ඩායමක් අපිට හිටියා මේ නවීන තාක්ෂණය මුසු කරගනිමින් විශ්වසනීය ලෙස අපි ඔබට මේ මැතිවරණ විකාශය අරගෙන එනකොට තිරේ ඉදිරියේ සිටින පිරිස වගේම තිරේ පිටුපස ඉතාමත්ම විශාල පිරිසක් හිටියා. අපේ කැමරා ශිල්පියාගේ සිට තාක්ෂණික ශිල්පියා දක්වා විශේෂයෙන්ම ශ්‍රව්‍යකරණය සම්බන්ධයෙන් මේ ඒ ශිල්පියා දක්වා තවත් බොහෝ දෙනෙක් මේ ස්ථානයේ සිටියා. ඔවුන්ගේ ඒ නොබඳ කැපවීම නිසා තමයි මෙතරම් සාර්ථක ලෙස මැතිවරණ විකාශයක් අපිට ඔබ වෙත අරගෙන එන්නට පුළුවන් වුණේ. විශේෂයෙන්ම මෙතරම් පැහැදිලි ලෙස මැතිවරණ විකාශය ඔබ වෙත අරගෙන එන්න සිද්ධ වුණේ සහ පුළුවන් වුණේ කියන කාරණය අභිමානයෙන් යුතුව අපි කියන්න ඕනේ. ඉතින් එද නිහතමානී සතුටකුත් එක්ක අනිවාර්යෙන්ම තිරය ඉදිරිය මේ තරම් සුන්දර වෙන්නත් මේ තරම් රසවත් වෙන්නත් මේ තරම් ඔබට අවශ්‍ය කරන ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්වත් කරන්නට හැකියාව ලැබෙන්නත් හේතුව තිරය පිටුපස තිබ්බ ඒ අප්‍රමාණ වෙහෙස මහන්සිය